හැමෝගෙම අතිශයින්ම වැදගත් වන ඔසප් සෞඛ්‍ය සහ සනීප ආරක්ෂාව පිළිබඳවයි අද අපි කතා කරන්නේ. ඔසප් වීම කියලා කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු. ඔසප් වීම කියලා කියන්නේ කාන්තාවකගේ ශරීරයේ සිදුවන ස්වභාවික චක්‍රීය ක්‍රියාවලියක්. ඔසප් වීමේදී ගර්භාෂ බිත්තිය බිඳ වැඩිලා රුධිරයේ පටික සහ වෙනත් ද්‍රව්‍ය සමග යෝනි මාර්ගයෙන් ඒවා එළියට එනවා. මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ ඩිම්බකෝෂයෙන් මුදා හරින ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග සංසේචනය නොවුනහම. කාන්තාවක් ගැප් ගැනීමක් සිදු නොවුනහම නව ජීවයක් පිළිසඳ ගැනීමකට සූදානම් වෙච්ච ගර්භාෂ බිත්ති ඉවත් කිරීම ස්වභාවිකවම සිදුවන්නේ මේ ඔසප් වීම කියන ක්‍රියාවලිය හරහා. සාමාන්‍යයෙන් ඔසප් වීමක් දින 3 සිට 7 දක්වා අතර කාලය පුරාවටම පවතින්නට පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඔසප් චක්‍රය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. පළමු අවධියේදී ඔසප් වීම සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. දෙවන අවධියේදී ඩිම්බයක් මේරීම සහ ඊස්ට්‍රජන් හෝමෝනය මගින් ගර්භාෂ බිත්ති නැවත සකස් කරනවා. තුන්වන අවධියේදී ඩිම්බය පැලෝපිය නාල හරහා ගමන් කරනවා. ගැප් ගැනීමකට වැඩිම ඉඩක් පවතින කාලය විදිහටයි මේ කාලය සැලකෙන්නේ. අවසන් ලූටියල් අවධියේදී ගැප් ගැනීමක් සිදු නොවුනොත් නැවත ඔසප් වීම සුපුරුදු පරිදි සිදු වෙනවා. අපි ඊළඟට කතා කරන්නේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්නේ ඇයි කියලා. ඔබ කිසියම් කාරණාවක් නිසා වෙන ආතතියෙන් පෙළෙනවා නම්, එමත් නැත්නම් ඔබ අධික තරබාරු බවින් පෙළෙනවා නම්, එමත් නැත්නම් ඔබට කිසියම් හෝ නිදානගත රෝගයක් තියෙනවා නම්, ඔබේ ඔසප් චක්‍රයට ඒවා බාධා පමුණවන්න පුළුවන්. ඒ වගේම ඔබ අධික ලෙස අනවශ්‍ය ලෙස ව්‍යායාම කරන කෙනෙක් නම් ඔබේ ඔසප් චක්‍රය ආශ්‍රිතව ගැටලු ඇති වෙන්න ඒ ව්‍යායාම හේතුවක් වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ වේදනානාශක ඇතුළු ඇතැම් ඖෂධ වර්ග භාවිත කරනවා නම්, එමත් නැත්නම් උපත් පාලනය සඳහා ඔබ ඖෂධ භාවිතා කරන්නෙක් නම් ඔබේ ඔසප් චක්‍රය ආශ්‍රිතව ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබ මව්කිරි ලබා දෙන තැනැත්තියක් නම් ඔබේ ඔසප් චක්‍රය ආශ්‍රිතව අවහිරතා ඇති වෙන්නට පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ඔසප් වේදනාව පිළිබඳව. ඔසප් වේදනාව ප්‍රාථමික ඔසප් වේදනාව සහ ද්විතීයික ඔසප් වේදනාව කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාථමික ඔසප් වේදනාව සාමාන්‍යයෙන් කාන්තාවන් පොදුවේ අත්විඳින තත්වයක් විදියටයි සැලකෙන්නේ. නමුත් ද්විතීයික ඔසප් වේදනාව මේ සාමාන්‍ය ඔසප් වේදනාවට වඩා තරමක් වෙනස්. ඔබේ ප්‍රජනක අවයවවල ඇතිවන රෝගී තත්ත්ව හේතුවෙන් ඔසප් වීමේදී අධික වේදනාවක් ඇති වෙනවා නම් ඒක ද්විතීයික ඔසප් වේදනාව විදියටයි වෛද්‍යවරුන් සැලකන්නේ. විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් අත්විඳින තත්වයක් ලෙසයි මේක සමාජයේ බහුලවම පැතිරලා තියෙන්නේ. අපි දැන් කතා කරමු ඔසප් වීම නිසා ඇතිවෙන්න පුළුවන් ශාරීරික සහ මානසික වෙනස්කම් මොනවද කියලා. විශේෂයෙන්ම මේ කාල සීමාව පුරාවටම කාන්තාවන් අධික යටිබඩ වේදනාවකින් පෙළෙන්න පුළුවන්. ඒ වගේම අධික පියයුරු වේදනාවකින් පෙළෙන්න පුළුවන්. ඊට අමතරව කුරුලෑ තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම යම් යම් කරුණු හේතුවෙන් ඔබ ආතතියට ලක් වෙන්නට පුළුවන්. ඒ වගේම සාමාන්‍ය පරිදි ආහාර ගන්නට රුචියක් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කේන්තිය සහ කනස්සලු ස්වභාවයක් මේ කාල සීමාව පුරාවටම දකින්නට පුළුවන්. ඒ වගේම අධික හිස රදයකින් ඔබ පෙළෙන්නට පුළුවන්. ඊට අමතරව නින්දාශ්‍රිතව ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ ඔබේ සමීපතමයන්ගෙන් ඈත් වෙලා ටිකක් තනියම කාලය ගත කරන්න කැමති වෙන්න පුළුවන්. ඒ වගේම මේ තත්ත්වයන් කාන්තාවකකින් කාන්තාවකට වෙනස්. ඔසප් වේදනාව කළමනාකරණය කරගන්න ඔබට පුළුවන් උණු වතුර බෝතලයක් එහෙමත් නැත්නම් හීටින් පෑඩ් එකක් යටිබඩ පෙදෙස තබා ගන්න. ඒ වගේම ඔබට පුළුවන් වෛද්‍ය අනුමැතිය ඇතිව වේදනානාශක ಔಷධයක් භාවිත කරන්න. ඊට අමතරව ඔබට පුළුවන් සුදුසු ව්‍යායාමවල නිරත වෙන්න. ඒ වගේම ඔබට පුළුවන් සාමාන්‍යයෙන් ඔබේ දෛනික ආහාර රටාව වෙනස් කරගන්න. ඒ කියන්නේ ඔබේ වේදනාව අවම කරගන්න පුළුවන්. කාන්තාවන් මතක තබා ගත යුතු කාරණා වන්නේ මේ වේදනාව දිගින් දිගටම පවතිනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය බවයි. සනීප ආරක්ෂක තුවා භාවිතය මේ කාල සීමාව පුරාවටම වැදගත්. ඒ වගේම ඔබ භාවිත කරන සනීප ආරක්ෂක තුවා පැය 4කට වරක් මාරු කිරීම මගින් විෂ බීජ සහ ආසාදන වලින් ගැලවෙන්න පුළුවන්. ඒ වගේම සනීප ආරක්ෂක තුවා බැහැර කිරීම ගැනත් ඔබ සැලකිල්ලක් දක්වන්න ඕනේ. සනීප ආරක්ෂක තුවා පිළිසීම හෝ ඒවා වැසිකිළියට දැමීම කිසි විටකත් කරන්න එපා. ඒ වෙනුවට ඒවා සුදුසු පරිදි කසල බඳුන් වලට බැහැර කරන්න. වර්තමානයේදී ඔබට මේ වෙනුවට මෙන්ස්ට්‍රුවල් කප්ස් භාවිත කරන්නත් පුළුවන්. ඔසප් වීම කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. නමුත් මේ පිළිබඳව මනා දැනුම්වත් වීමක් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම ඉතා වැදගත්. මේ වීඩියෝව ඒ සඳහා ප්‍රයෝජනයක් වෙන්නට ඇතැයි අප සිතනවා. නැවත වතාවක් මේ වගේම වැදගත් වීඩියෝවකින් හමු වනතුරු ආරක්ෂිතව පරිස්සමෙන් ඉන්න. ඔබට නිරෝගීමත් ජීවිතයක්.